Guys, please subscribe my YouTube channel linked in profile. ඉතින් ආයිබෝන් කියනවා ඉතින් ලංකාවේ ඉන්න අපේ පුරවැසියන් ඇතුළු මැද පෙරදිග වගේම යුරෝප් කන්ට්‍රි වල සේවය කරන අපේ ආදරණීය ලාංකික හදවත් වලට ආයිබෝන් සුබ සැන්දෑවක් කියන ගමන් ඉතින් අද දවසේ මම කතා කරන්න ආවේ ඔබත් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ශිරෝ හීරෝ මැද පෙරදිග කාන්තා හඬ කියන YouTube channel එකක් මීට සතියකට උඩදී ඕපන් කරා. ඒකේ ඕපනින් වීඩියෝ එකක් මම දීලා තියෙනවා. ඉතින් අද දවසේ ඉතින් කතා කරන්න ඔබත් එක්ක ආවේ මේක සාමාන්‍යයෙන් කාන්තාවකට තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ. ඒකත් මුලින්ම කියන්න ඕනේ. ඉතින් මගේ YouTube channel එක ඔබ මේ වෙනකොටත් subscribe කරලා bell icon එක click කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න. මොකද ඉදිරියේදී මම දාන වීඩියෝ ඔබට දාපු ගමන් නැරඹීමේ පහසුව සඳහා. හරි. ඉතින් මම වැඩි කතාවක් ඉතින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයා මොකද වැඩ කරන ගමන් තමයි ඔබත් එක්ක මේ විදිහට දිනපතා වීඩියෝ එකකින් එකතු වෙනවා, මගේ අත්දැකීම ෂෙයා කරනවා කියලා හිතාගෙන මම ඔබ ඉදිරියට මේ විදිහට මගේ අත්දැකීම සමාජගත කරන්න මම තීරණය කළා channel එකක් ඕපන් කරේ YouTube. හරි. ඉතින් මම අද කතා කරන්න ආවේ අපේ කාන්තාවක් ගත්තොත් ලංකාවේ සේවය කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ රජයේ සේවයේ නියැලෙන වගේ ඊට අමතරව ගත්තොත් ඇඟලුම් ශාස්ත්‍රය ඊට අමතරව ගත්තොත් ඉතින් කුලී පදනම යටතේ ඒ වගේ කාන්තාවන් ලංකාවේ සේවය කරන පිරිසක් ඉන්න. හැබැයි බහුතරයක් සේවයේ නිරත වෙන්නේ මේ මැද පෙරදිග රටවල් වල. මේක රටක් ගන්නකොට ලක්ෂ සංඛ්‍යාත අපේ ශ්‍රී ලාංකික කාන්තාවන් ඇවිත් ගෘහ සේවයේ නිරත වෙනවා. එතකොට ඔබ දන්නවා මේ යුනිෆෝම් එක මම වෙනදා කියනවා වගේ. ඉතින් මමත් මේ යුනිෆෝම් එකට ගොඩක් ගරු කරනවා. මොකද වැඩි කැටයම් දාන්න නැතුව ඔබ ඉදිරියට එන්නේ යුනිෆෝම් එකෙන්ම. මොකද මේ වෙනකොට මම ඉන්නේ ගල්ෆ් රටක. ඒ කියන්නේ මැද පෙරදිග රටක තමයි සේවය කරන්නේ ලංකාවෙන් ඇවිල්ලා. ඉතින් එතකොට අලුතෙන් එන අපේ කාන්තාවක් ඇත්තටම දන්නේ නැහැ මේ වෘත්තිය ඒ කියන්නේ මොන ආකාරයකටද කරගෙන අපි මව්බිමට යන්න ඕනි කියන එක පිළිබඳව ගොඩක් කට්ටියට අවබෝධය අඩුයි. ඉතින් ඒ අවබෝධය අඩුකමින් ගොඩක් කට්ටියට සමහරක් අවස්ථාවලදී අවුරුදු 2 සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. අවුරුද්දයි මාස 6ක් වගේ ඒ වගේ කාල සීමාවක ලංකාවට යන්න සිදු වෙනවා මොනම හරි හේතුවක් මත. ඉතින් අපි මම කතා කරන්න බලාගෙන ආවේ අපේ කාන්තාවන්ට පැන නැගෙන ගැටලු පිළිබඳව. මේ වෘත්තියේ නියැලෙනකොට පැන නැගෙන ගැටලු පිළිබඳව තමයි චුට්ටක් අද දවසේ කතා කරලා යන්න ආවේ. ඉතින් මුලින්ම මම පටන් ගැනීමෙම අද දවසේ කියන්න ඕනේ ෆස්ට් ටයිම් විදේශගත වෙන කාන්තාවක්. ඔබ මුලින්ම ගෙදරකට ආවම මම මේ ෂෙයා කරලා දෙන්නේ මගේ අත්දැකීම. එතකොට මේක නරඹන ඔබට මේ වෘත්තිය නියැලෙන කාන්තාවක් නම් ඔබත් මම කියන දේ පිළිබඳව ඔබත් දැන සිටිනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි සත්‍ය තොරතුරු තමයි සමාජගත කරන්නේ. මොකද ලංකාවේ ඉඳගෙන කඩෙන් හරි ගෙදර මහලා යුනිෆෝම් එකක් ඇඳගෙන මේ ඔබ ඉදිරියට ඇවිල්ලා කතා කරනවා නෙමෙයි. සේවයේ නිරත වෙන ගමන් තමයි සමාජයට වටිනා විදිහට තමයි මගේ අත්දැකීම ෂෙයා කරලා දෙන්න ඔබ ඉදිරියට අද දවසෙත් ඇවිත් ඉන්නේ. ඉතින් එතකොට මම මේ මුලින්ම මේ කියන්න යන්නේ ඔබ ෆස්ට් ටයිම් විදේශගත වුණ ආදරණීය කාන්තාවක් නම් ඔබ ලංකාවෙන් එන්නේ අපි කියමුකෝ දැන් කුවේට් එකට ඔබ එන්නේ ලංකාවෙන් ඒ කියන්නේ ආයතනයෙන් අපි මෙහාට ආපුවාම එන්නේ කුවේට් එකේ තියෙන ඒ ඒජන්සියට අදාළ ඔෆිස් එකට. ඒකට එතනින් ඔබ ගෙදරකට අරගෙන එනවා. ඒ අරන් ආවට පස්සේ ෆස්ට් ටයිම් ආපු අපේ කාන්තාවක් දැන් සමහරක් වෙලාවට පුහුණු මධ්‍යස්ථානවල කියලා දීමක් කරනවා, පුහුණුවක් කරනවා. නමුත් එහෙමත් කෙනෙකුට තමයි මේ දේවල් මතක තියෙන්නේ. ඉතින් ඔබ ආපුවම පස්සේ ඒ කියන්නේ එතන රස්සාව Tamanට ඒ කියන්නේ පහසු වෙන්න හැමදේම කරගන්න ලේසි වෙන්න තමන් මොලේ පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍ය දැනීම අනිවාර්යයි. මේක නූගත් අයට මේ සුදුසු ජොබ් එකක් කියලා පිළිගැනීමක් තියෙනවනේ බොහෝ දුරට. ඒක වුණාට වැරදි පිළිගැනීමක්. නූගත් අයට මේ ජොබ් එක එහෙමට කරන්න බෑ. නූගත් කමින් ඇවිල්ලා කරන්න බෑ. මොලේ තියෙන්න ඕනේ. ඉතින් දැනුම තියෙන්න ඕනේ සාමාන්‍ය විදියට. එහෙම නූගත් කට්ටියට මේ ගෘහ සේවා වෘත්තිය සුදුසුයි කියන එක ගොඩක් කට්ටිය ලංකාවේ හිතන පතන විදිය අපිට මිනිස්සුන්ගේ හිතන පතන විදිය වෙනස් කරන්න බෑ. නමුත් මගේ අත්දැකීම තමයි මම මේ ෂෙයා කරන්නේ. ඉතින් එතකොට ඔබ ගෙදරකට ආවට පස්සේ ෆස්ට් ටයිම් එන කෙනෙකු මේක නරඹන්න අනිවාර්යෙන්
ඔබ පළවෙනි දවසේ සේවයේ නිරත වෙනවා. එතකොට ඔබ මෝනින් එකේ අපි කියමුකෝ ඒ ගෙවල් වල 5ට 5:00 එහෙම නැගිටින ගෙවලුත් තියෙනවා. ඔබට ටිකක් පරක් වෙනකොට තමයි මේ දේවල් හදා ගන්න පුළුවන්. ඔබගේ පුහුණුව කොහොම නමුත් ඔබ වැඩට දාන ගෙදර මැඩම් ඔබව මාස 3ක කාලයක් වගේ ඔබව ඒ කියන්නේ ඉන්ටර්විව් එකක් වගේ එයාලත් වෙනම දෙනවා චෙක් කරනවා. එතකොට ඔබ එයාලගේ හිත දිනා ගැනීමට මොනවද කරන්න ඕනේ? මගේ අත්දැකීම් මම මේ කියන්නේ. එතකොට ඔබ උදේ පාන්දර වැඩට එනකොට බාබද මාමද කවුරුම හෝ කමන්නේ ගෙදර කෙනෙක් ඔබට ඉදිරියට මුණ ගැහෙනවා නම් අස්සලාම් අලයිකුම් මාමා හෝ බාබා කියලා ඔබ උදේට ඒ දේ කියලා තමයි ඔබ වැඩ ආරම්භ කරන්න ඕනේ. මොකද ඒ කට්ටිය කැමති එතකොට ගොඩක්. ඉතින් එහෙම කියලා ඔබ වැඩ ආරම්භ කරන්න ඕනේ. ඒත් එක්කම අපි යන් අපේ පිළිවෙල පැත්තට ඔහොමම මම ඔය මුල ටික කිව්වේ. එතකොට පිළිවෙල පැත්ත ගන්නකොට හොඳට පොන්ඩි පීරලා අපිට දෙන යුනිෆෝම් දෙක අනිවාර්යෙන් දවස් යුනිෆෝම් දෙකක් හම්බුනොත් මම මේ කියන්නේ ඔබ ඒ යුනිෆෝම් දෙක තව යුනිෆෝම් ලැබෙයි ඉදිරියට. නමුත් එනකොටම දෙන්නේ නැහනේ ගොඩක් මොනවා වුණත් එනකොටම දෙන්නේ නැහැ. එතකොට ඔබ ඒ දෙක සෝදලා පිරිසුදුවට අයන් කරලා අඳින්න ඕනේ. දැන් ගෙදර කට්ටියගේ මේ ගෙවල් වලට ආපුවම රෙදි අයන් කරනවා වගේ ඔබට හම්බෙලා තියෙන යුනිෆෝම් දෙකයි නම් ඒ දෙක ඔබ පිළිවෙලට පරිහරණය කරන්න ඕනේ. අනිවාර්යයි පිළිවෙල බලනවා. එතකොට පිළිවෙල කියනකොට කාන්තාවකගේ වැඩි කියන්න මේ වීඩියෝ එකක් යනවා. එහෙම ගොඩක් දෙන්න බෑ පිළිවෙල පැත්ත. මොකද අපි කාන්තාවක් වුණාම පිළිවෙල අනිවාර්යයි Taman ළඟ තියෙනවා. ඒ යුනිෆෝම් එක පිරිසිදුවට ඒවට අපේ සේෆ්ටි කවර් වෙන කිචන් වලට වෙනම වේප්‍රන් තියෙනවා. ඒවා පාවිච්චි කරලා ජරාව ගෑවෙන්නේ නැති වෙන්න අපි ඒවා ඇඳ පළඳින්න ඕනේ. ඉතින් එතකොට තමයි මේ ගෙදරක ඉන්න මාමා හෝ බාබා එයාලා අපි ඉන්ටර්විව් කරන තැන්වලදී අපි පිළිවෙලට ඉන්නවා නම් ඔන්න ඔතනින් අපි ලකුණක් දාගන්නවා. එතකොට අපිට එතනින් එක ලකුණක් එනවා. මොකද්ද ඒ ලකුණ එන්නේ? පිළිවෙල පැත්තෙන්. එතකොට ආය අපි එකකට ගමු අපි කතා කරන භාෂාව. අපි භාෂාව නම් අනිවාර්යෙන් අල්ල ගන්න ඕනේ මාසෙන්. භාෂාව හරියට ඔබ කතා කරොත් ඔබට ගේමක් නැහැ කියන එක ඉතින් අද දවසේ සමාජගත කරන්න ඕනේ මම ප්‍රසිද්ධියේම. මොකද ඒක මම අත්දැකීමෙන් කියන්නේ ඔබට මොන ප්‍රශ්නයක් ආවත් ඔබ ගෙදර කට්ටියත් එක්ක ඔබ ලැන්ග්වේජ් එක සිංහල ලැන්ග්වේජ් එකෙන් නෙමෙයි බැන්න වුණත් බනින්න ඕනි අරාබි ලැන්ග්වේජ් එකෙන්. මොකද ෆේස් ටු ෆේස් අපි යාළුවත් එක්ක කතා කරන්න ඕනේ එයාලගේ ලැන්ග්වේජ් එකෙන්. එයාලා ඒකට ගොඩක් කැමතියි. එතකොට එතනිනුත් අපි ලකුණක් දාගන්නවා. ඒ වගේම තමයි ඔබගේ වැඩ කරන පැත්ත ඒ පිළිවෙල ඒවත් බලනවා. ඉතින් ওই විදිහට තමයි ගෙදරකට මුලින්ම ආපුවම මම ඉදිරියට දාන වීඩියෝ වල ගොඩක් අතුලාන්තයෙන් මම පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේ වීඩියෝ එක ගොඩක් වේගෙන් යනවා. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් එතකොට ෆ්‍රෙෂ් ටයිම් එන කෙනෙක් හරි බයයි, දන්නේ නැහැ. ඔබ බය වෙන්න එපා කතා කරන්න. ඔබ කිසිම අවස්ථාවක බය වෙන්න එපා. ඔබට පැන නැගෙන ප්‍රශ්නය පිළිබඳව ඔබම තමයි ඔබගේ ස්පොන්සර් නැත්තම් කපිලිට ඒවා දැනුවත් කිරීම කරන්න ඕනේ. නැතුම් මේ ඔබ ඔයත් එක්ක ඉන්න අල්ලපු රටේ ඉන්දියාවේ කෙනාවත්, නේපාලේ කෙනාවත්, පිලිපීනේ කෙනාවත් නෙමෙයි ඔබේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්න සුදුස්සා වෙන්නේ ඔබගේ ගෙදර ඔබට බාරකාරත්වයෙන් ඉන්න ඔබගේ කපිල්. ඉතින් එතකොට මාමා වෙන්න පුළුවන් බාබා. ඒතකොට එයාට තමයි අපේ ප්‍රශ්නේ ගිහින් අපි විවෘතව කියන්න ඕනේ. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න ආසයි රැඳී ඉන්න channel එකත් එක්ක. මොකද මම එක්ස්පීරියන්ස් තියෙන කාන්තාවක්. ඉතින් රටවල් 3කට වගේ ගිහින් ගත්ත අත්දැකීම මම ළඟ තියෙනවා. ඉදිරියේදී තවත් වීඩියෝ වලින් ඒ අත්දැකීම ෂෙයා කරලා දෙන්නම්. ඉතින් නැවතත් මතක් කරනවා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු විගස නැරඹීමේ පහසුව සඳහා. ඉතින් ඒ ආකාරයට තමයි මේ ගෘහ සේවා වෘත්තියේ සම්බන්ධව ඒ කියන්නේ අපි වැඩ කරනකොට අපිට ඒ අදාළ ස්ථානයත් එක්ක අපිට වැඩ ටික පහසු වෙන්න කරගන්න තියෙන පිළිවෙලට මම කියවේ ඒ ටික තමයි කරගෙන යන්න තියෙන්නේ හරි විදියට. ඉතින් අපි ආයේ වීඩියෝ එකකින් කතා කරමු. මොකද මම මගේ බ්‍රේක් ටයිම් එකේ තමයි ළමයි මෙහෙම ඇවිල්ලා ඔයාලත් එක්ක මේ අත්දැකීම ෂෙයා කරගන්නේ. තව කියා දෙන්න ගොඩක් දේවල් තියෙනවා මේ වෘත්තිය පිළිබඳව. ඉතින් අපි විදේශගත වෙන කාලේ channel මොකවත් නැහැ, මොනවත් නැහැ අපිට. යාළුවෙක්වත් නැහැ, භාෂාවක්වත් මොනවත් දැනගන්න අපිට කිසිම කෙනෙක් අපිට උදව්වට හිටියේ නැහැ. හැබැයි දැන් තාක්ෂණයේ දියුණුවයි. දැන් ගොඩක් මාධ්‍ය, සෝෂල් මීඩියා ගොඩක් තියෙනවා. ඉතින් මම හිතන්නේ කාන්තාවන්ගේ වට වැඩි ගොඩක් බොයිස්ලාගේ සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් අර
කාන්තාවක් කතා කරනවා නම් මාධ්‍යයක ඇවිල්ලා මේ වගේ සෝෂල් මීඩියාවක් තුලින් හරි ඒක කාන්තාවකට හරි ආඩම්බරයක් ඒ වගේම හරි ශක්තියක් වෙනවා. මොකද මේ කාන්තාවක් තමයි එතකොට හඬ දෙන්නේ. ඒතර එයා ඒ ගයක් අස්සේ ඉඳගෙන ඒ දේවල් කරගෙන තමයි සමාජයට ඒ දේවල් සමාජගත කරන්නේ අත්දැකීමෙන්. එතකොට මේ ලංකාවේ ඉඳගෙන මේක සමාජගත කරනවා කියන්න බෑනේ. එතකොට සත්‍ය තොරතුරු තමයි ඒ රටක ඉඳලා සමාජගත කරන්නේ. ඉතින් ඒ වගේ එහෙනම් ළමයි ආයි වීඩියෝ එකකින් අපි එකතු වෙමු. මොකද මේ වීඩියෝ එක ගොඩක් දිගට ගියා. ඉතින් එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ශිරෝ හීරෝ මැද පෙරදිග කාන්තා හඬත් එක්ක ඉදිරියේදී ඔබට පහසු වෙන පරිදි වීඩියෝ දිගටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් එහෙනම් මම ගිහින් එන්නම්. සීල දෙනාට සම්මා සම්බුදු සරණයි.